තාක්ෂණය කියලා කියන්නේ මේ වෙන විට අපිට නැතුවම බැරි කාරණාවක්. ඉතින් උසස් පෙළ විෂය ධාරාවේ තාක්ෂණ වේදය කියලා කියන්නේ දරුවන් බොහොම ආසා කරන ආදරෙන් බැඳගත් විෂයක්. ඉතින් ඒක රසට කියලා දෙන්න පුළුවන් ගුරුවරයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අමිල ඩී සමරසිංහ සර්. ඉතින් සර්ව බොහොම ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මම අහන්න කැමතියි සර්ගෙන් ඇසළ පෙරහරයි සිතුවම් පෙරහරයි 2026 මේ චිත්‍ර ප්‍රදර්ශනයට බැතිබර දායකත්වයක් දක්වනවා. සර් ඇයි මෙන්න මේ මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අංශයේ මේ වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වෙන්න හිතුවේ? පළවෙනි කාරණය තමයි අපි මම වැඩ කරන්නේ ළමයිත් එක්ක මම ගිය අවුරුද්දේ මේ වැඩසටහනක් දැක්කා. මට එවලේ තමයි හිතුනේ මේ වගේ වැඩසටහන මට ඇත්තටම මගේ මුදල් මේ දායකත්වයක් දක්වන්න පුළුවන් නම් ගොඩක් ලොකු වටින දෙයක්. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධානතම පෙරහැරක් එක්ක මේ යන වැඩසටහන ගැන. ඒකෙදි මම දැක්කා මේ ළමයි ලංකාවේ විශාල ප්‍රමාණයක් මේකට සම්බන්ධ වුණා. ඒකත් මට වටිනවා. එතකොට ලොකු ළමයි ප්‍රමාණයක් මේකට සම්බන්ධලා ඒකින් දක්ෂම ළමයි ප්‍රමාණයක් තමයි මේකට එන්නේ. සහ මම දැකපු තව කාරණයක් තමයි අපි ටෙක්නොලොජි ඉගෙන ගන්න සහ උගන්වන්නේ මේකේ ඩිජිටල් විදිහට මේ යන සිතුවම් ටික දාලා තිබ්බා. ඇත්තටම මම කැමති මේ සංස්කෘතික අංගයන් ඉස්සරහට එනකොට ඒවා අපේ තාක්ෂණයත් එක්ක මුහු වෙලා ඉස්සරහට යනවා. මොකද අපි ඒවා අතෑරලා පසුගාමී වෙනවට වඩා ඒවත් එක්ක අපේ සංස්කෘතිය ඉස්සරහට යන එකට මම ගොඩක් කැමතියි. මොකද ඒක මගේ විෂය ඇතුලේ තියෙන නිසා. එතකොට ඒක තමයි ප්‍රධානම හේතුව මේ වගේ දෙයකට අනුග්‍රහයක් දක්වන්න. ඉතින් දරුවෝ බොහොම ආදරය කරන ගුරුවරයෙක්ගෙන් මේ වගේ දායකත්වයක් දෙනවා කියලා කියන්නේ ඔබතුමා ගුරුවරයෙක් විදිහටත් සමාජයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වටිනාකම සමාජගත කරන කෙනෙක් විදිහටත් ඔබතුමාව අගයන්නට ඕනේ. ඉතින් ADS Education ආයතනයේ නිර්මාතෘ තමයි අමිල සර් කියලා කියන්නේ. ඉතින් සර් කියවනේ ඩිජිටල් කරණයත් එක්ක මේ චිත්‍ර ප්‍රදර්ශනය සම්බන්ධ වෙනවත් එක්කම ගුරුවරයෙක් විදිහටත් ඒක අගය කරනවා කියලා. ඉතින් සර්ගේ පන්ති වලට සම්බන්ධ වෙන සර්ට ආදරය කරන දරුවෝ මේ වෙන විටත් මං හිතන්නේ මේ විභාගෙ මේ යන මොහොතක ඊළඟ කණ්ඩායම් වලට සර්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ආයතනයේ තියෙන තැන් ගැන කතා කරොත් මම දන්න විදිහට මහනුවර කුරුණෑගල තියෙනවා. සර්ගේ පන්ති ගැන පුංචි විස්තරයක් දෙමු. සර්ට ආදරය කරන දරුවෝ ඊළඟට එකතු වෙන්න ඉන්න කණ්ඩායම් වලට සර් ගාවට එනවා නම් ඔන්ලයින් රටටම උගන්වන්න පුළුවන් නේ. සර් ඒ ගැන කතා කරමු. අපේ දැනට පන්ති තියෙන්නේ ගම්පහනුවර කුරුණෑගල පිසිකලි. හැබැයි දැන් අපි කියවනේ ඩිජිටල් කරන්නේ වෙලා කියලා. ඒතර ලංකාවේ ඕන ළමෙක්ට ඔන්ලයින් හරහා අපේ පන්ති වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අපේ ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. වෙබ්සයිට් එක තියෙනවා අපේ. මගේ නම සර්ච් කරලා බලුවත් අපේ Google එකේ සර්ච් කරලා බලුවත් අපේ වෙබ්සයිට් එක එනවා. ඒවට ඇවිල්ලා අපි පොඩි තව දෙයක් කරලා තියෙනවා. අපේ වෙබ්සයිට් එක through බලන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕන ළමෙක්ට ෆ්‍රී ලෙසන්ස් අපි හැම වැඩසටහනක් දාලා තියෙනවා. මොකද හේතුව ගොඩාක් දුර පළාත්වල ඉන්නවා ටිකක් මුදල් මේ ආර්ථික අපහසුතා තියෙන ඒ ළමයි වෙනුවෙන් අපි හිතලා ඒ වගේ දාලා තිනවා. මම ඉතින් මේක දකින ළමෙක්ට ආරාධනා කරනවා ඔයාලා ටෙක්නොලොජි නම් ඉගෙන ගන්නේ ඔයාලා අපේ වෙබ්සයිට් එකට ගිහලා ඒ දාලා තිනවා බලන්න. මම කැමති ලංකාවේ ඉන්න එක ළමෙක් හරි කොහේ හරි ඉන්න එක ළමෙක් හරි මගින් ඉගෙනගෙන ඒක යාගේ අනාගතයට හොඳ දායකත්වයක් දක්ව ගන්න පුළුවන් නම් මට ඒක ලොකු වටින දෙයක්. මම ඉතින් ආරාධනා කරනවා ඔයාලා ඇවිල්ලා බලලා එකෙන් දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඩිජිටල් කරණය තුරින් සර් කියන විදිහට ඒකත් මම හිතන්නේ ගුරු වෘත්තිය කියලා කියන්නේම ඔදෙක් Taman දන්න දෙයක් තවත් පරම්පරාවකට කියලා දෙන දෙයක්. ඒක රැකියාවකින් එහා ගියපු බොහොම ආදරණීය සිතුවිල්ලක්. ඒක බොස්ස බොහොම ආදරෙන් කරනවා. දරුවෝ සර්ත් එක්ක බැඳිලා තියෙන විදිහ අපි දන්න විදිහට ඒක බොහොම ආදරෙන් යුතුව සර් කරනවා. ඉතින් සර්ගේ සිතුවිල්ලත් එක්ක ඕනම දරුවෙක්ට ලංකාවේ කොහේ හිටියත් ඔවුන්ට හැකියාව තියෙනවා ඒ පාඩම් මේ සියලු දේ නොමිලේ නරඹන්නට. ඉතින් මේ ඩිජිටල් අවකාශය ඇතුලේ ඉතින් ආරාධනා කරනවා සර්ට ආදරය කරන ඔබටත් ඒ වගේම ඉදිරියේදී තාක්ෂණ වේදය උසස් පෙළ විෂය ධාරාවක් විදියට හදාරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට සර්ත් එක්ක කණ්ඩායම් පන්ති වශයෙන් සම්බන්ධ වෙන්න ඕන නම් ඒ මහනුවර ගම්පහ කුරුණෑගල ආයතන වලට සර්ගේ ආයතනයෙන් තමයි ඒ
DS එඩියුකේෂන් අධ්‍යාපන ආයතනය. ඉතින් සර්ගේ අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්න බැරි දුෂ්කර පළාත්වල ඉන්න එහෙම නැත්නම් මේ කියන දිස්ත්‍රික්කවල නැති දරුවන්ට පුළුවන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඒ සම්බන්ධ වෙන්න ඒ පන්තිවලට. ඉතින් සර්ට සුබ පතනවා තව දරුවන්ට තවත් පරම්පරා ගානකට සර්ගේ දැනුම බුද්ධිය සුහදශීලීත්වය එක්ක මේ හැමදේම පවත්වාගෙන යන්න සර්ට ඒ ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම සර්ත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන්ටත් බොහොම ආදරේ තවදුරටත් කලාවට සංස්කෘතියට වටිනාකමක් දෙන්නට තව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.